සියලු දෙනාම ගොඩක් ආදරෙන් පිළිගන්නවා දත් මගේ channel එකට. කොහොමද ඔයාලට? මම හිතනවා වෙනදා වගේම හැමදෙනාම ගොඩක් හොඳින් සතුටින් පරිස්සමෙන් ඇති කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මම කියන්නේ ජුනි මාසය ගැන. මේ ජුනි මාසය ඔයාලගේ ජීවිතේට මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ? ධනාත්මක දේවල් වෙනවද? ඍණාත්මක දේවල් වෙනවද? ඒ වගේම විශේෂ දේවල් ඔයාලගේ ජීවිතේට සිද්ධ වෙන්න යනවද ජුනි මාසයේදී? එහෙමත් නැත්නම් ඔයා ජුනි මාසෙට කොහොමද මුහුණ දෙන්න ඕනේ? ඔයාලට ලැබෙන අලුත් අවස්ථා තියෙනවා. ඉතින් මේ හැම දෙයක් ගැනම අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් මේ දේවල් අපි බලන්නේ කොහොමද? බලන්නේ යුරෝපයේ තියෙන ජනප්‍රියම අනාවැකි ක්‍රමය හරහා. එහෙමත් නැත්නම් ටැරොට් රීඩින් එක කරා තමයි ඔයාලට මේ අනාවැකි අපි අරන් ඉන්නේ. මෙන්න මේ කාඩ් පැක් එක හරහා. ඔයාලා මේ විදිහට දන්නවා ටැරොට් රීඩින් කියලා කියන්නේ මොනවද කියලා. මේ කාඩ් පැක් එකෙන් අහඹලස තෝරා ගන්න කාඩ් වලින් තමයි ඔයාලට ඔයාලගේ ජීවිතය ගැන අනාගතය ගැන රීඩින්ග්ස් අරන් එන්නේ. ඉතින් මේ ඔයාලට ලබා දෙන්නේ පොදුවේ දෙන රීඩින් එකක්. එහෙම නැත්නම් ජෙනරල් රීඩින් එකක්. මේට අමතරව ඔයාලට පුළුවන් ඔයාලගේ පෞද්ගලික ප්‍රශ්න වලට මගෙන් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඔයාලගේ හිතේ තියෙන ඕනම ප්‍රශ්නයකට ආදරය ගැන වෙන්න පුළුවන්, රැකියාව ගැන වෙන්න පුළුවන්, ඔයාලට මේ තියෙන මොකක්ද ප්‍රශ්නයක් ගැන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විදේශගත වීම ගැන වෙන්න පුළුවන්. මේ ඕනම දෙයක් ගැන ඔයාලට රීඩින් එකක් බලා ගන්න පුළුවන්. ඔය වෙන නම්බරට WhatsApp message එකක් දාලා ඔයාලට පුළුවන් වෙලාවක් වෙන් කරගන්න පර්සනල් රීඩින් එකක් ලබා ගැනීම සඳහා. ඒත් එකම කියන්නේ මේ රීඩින්ග්ස් අපි ආකාර කිහිපයකට දෙනවා. අද රීඩින් එක ඔයාලට අරන් ඉන්නේ කලෙක්ටිව් රීඩින් එකක් විදිහට. ඒ කියන්නේ මම ඔයාලට සයින්ස් කිහිපයක් කියනවා. මේ සයින්ස් වලින් එකක් හරි ඔයාලට මේ වෙලාවේ ගැලපෙනවා නම් මැච් වෙනවා නම් ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් මම මුලින්ම සයින්ස් ටික කියන්නම් අද වීඩියෝ එකට අදාළ වෙන. මුලින්ම කියන්නේ ඔයාගේ ලග්නය ධනු මකර කියන ලග්න වලින් එකක් නම් මේ වීඩියෝ එක බලන්න පුළුවන්. ඒක තමයි ඔයාගේ බර්ත් මන්ත් එක ජනවාරි මාර්තු අප්‍රේල් දෙසැම්බර් කියන මාස වලින් එකක් නම් මේ වීඩියෝ එක ඔයාලට. ඒ වගේ තමයි ඔයාගේ බර්ත් ඩේ එක දවස උපන් දවස ඕනම මාසෙක 22 23 26 31 30 කියන දවස් වලින් එකක් නම් ඒත් මේ රීඩින් එක ඔයාලට. ඒ වගේම තමයි කැමතිම පාට සුදු වර්ණය හරි කළු වර්ණය හරි නම් ඒත් මේ රීඩින් එක ඔයාලට. ඒ වගේම තමයි ඔයා නිතරම අඳින්න කැමති ඇඳුම් සුදු වර්ණය හරි කළු වර්ණය හරි නම් නිතරම ඔයා කැමති ඒ වර්ණ දෙකේ ඇඳුම් අඳින්න නම් ඒත් මේ රීඩින් එක ඔයාලට. ඒ වගේම තමයි අද දවසේ ඇතුළත ඔයා සුදු පාට සමනැල්ල දැක්කම සමහරකට කීප දෙනෙක් දකින්න පුළුවන්, සමහරකට එක සමනැලයක් හරි දකින්න පුළුවන්. ඒත් මේ රීඩින් එක ඔයාලට අද දවසේ ඇතුළත දැක්කම ඒ වගේම තමයි කියන්න ඕනේ මේ පහුගිය සතියේ ගෙවුණු සතිය තුල ඔයා කලින් ආදරය කරපු කෙනෙක්, ඔයාගේ එක්ස් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක්, එක්ස් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්, සමහරකට එක්ස් වයිෆ් කෙනෙක් වෙන්න පුළුවන්, එක්ස් හස්බන්ඩ් කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලා කතා කරා නම්, මෙසේජ් කරා නම්, ඔයා දැක්කා නම් එයා සෝෂල් මීඩියා හරහා, එහෙම නැත්නම් අහමුලස හම්බුණා නම්, ඔයාට මීට් වෙන්න අවස්ථාවක් ලැබුණා නම් ඒත් මේ රීඩින් එක ඔයාට. ඒ වගේ තමයි මේ දවස්වල ඔයාගේ ලයිෆ් එකේ ලොකු චේන්ජ් එකක් ඔයා බලාපොරොත්තු වෙනවා නම්, ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න නම් ඉන්නේ මේ දවස්වල. ඒත් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි රීඩින් එකෙන් කියනවා මේ දවස්වල ඔයාගේ ජීවිතේ ලොකු අරමුණක් වෙනුවෙන් පොඩි අරමුණක් නෙමෙයි, සාමාන්‍ය ළඟ අරමුණකුත් නෙමෙයි, ටිකක් ලොකු දුර අරමුණක් වෙනුවෙන් මහන්සිලා ගොඩක් වැඩ කරන කෙනෙක්ට, ගොඩක් වුමනාවෙන් වැඩ කරන කෙනෙක් නම්, ලොකු මොටිවේෂන් එකකින් වැඩ කරන කෙනෙක් නම් ඒත් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි පරණ මතකයක් අමතක කරන්න උත්සාහ කරන කෙනෙක් නම් මේ දවස්වල ටිකක් වැඩිපුර try කරනවා නම් ඒ පරණ කෙනාව අමතක කරන්න, පරණ මතකයක් අමතක කරලා දාන්න, අලුත් ජීවිතයක් පටන් ගන්න, අලුත් කෙනෙක් සමග සම්බන්ධතාවයක් ඇති කරගන්න උත්සාහ කරන කෙනෙක් නම් ඒත් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි මේ දවස්වල ඔයා අමතර ආදායමක් හොයන කෙනෙක් නම්, ඒ කියන්නේ මේ විදිහට ප්‍රධාන ආදායම් මාර්ගයක් තියෙනවා, අමතර ආදායම් මාර්ගයක් හොයන කෙනෙක් නම් part time job එකක් වෙන්න පුළුවන්, side hustle එකක් වෙන්න පුළුවන්, අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න උත්සාහ කරන වෙන්න පුළුවන්. ඒ සඳහා ඔයා කල්පනා කරන වෙන්න පුළුවන් මේ දවස්වල. තමන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයට අමතරව අමතර ආදායමක් එහෙම නැත්නම් අමතර ආදායම් මාර්ගයක් හොයන කෙනෙක් නම් ඒත් මේ රීඩින් එක ඔයාට. ඒ වගේම තමයි මේ දවස්වල ඔයාට සමහරක් වෙලාවට මේ මෑත කාලෙම දැකපු දේවල් හින්දා, ඔයාගේ ජීවිතේ සිද්ධ වුණ දේවල් හින්දා ටිකක් අර හැමදේම එපා වෙලා වගේ ගතියක ඉන්න කෙනෙක් නම් සමහරකට එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පහුගිය කාලේ ඔයාගේ ජීවිතේ සිද්ධ වුණ දේවල් හින්දා සම්බන්ධතාවල ප්‍රශ්න, මුදල් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, එහෙම නැත්නම් කරන කිසි දෙයක් හරි ගියේ නැහැ. මේ හේතු හින්දා ඔයා මේ දවස්වල try කරන්න ටිකක් කල්පනා කර කර පැත්තට වෙලා ඉන්න නම්, උනා දේවල් ගැන ටිකක් වැඩිපුර හිතන්න නම්, යථාර්ථය තේරුම් ගන්න උත්සාහ කරන කෙනෙක් නම් සමහරක් වෙලාවට මේ හැමදේම එපා වෙලා වගේ ගතියක් තියෙනවා වාගේ ජීවිතේට මේ දවස්වල. ඒත් මේ රීඩින් එක ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ දේවල් කිහිපයක් කිව්වම එකිනෙකට වෙනස් දේවල් කිහිපයක්, මේ වෙනස් දේවල් වලින් එකක් හරි ඔයාලට ගැලපෙනවා නම්, එක දෙයක් ගැලපුණා නම් හොඳටම ඇති මේ වීඩියෝ එක බලන්න. නමුත් පල්ලෙන් කමෙන්ට් එකක් දානකොට කීයක් ගැලපුණාද, මැච් වුණාද කීයක් කියලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න කියලා මතක් කරනවා. ඉතින් අද වීඩියෝ අපි බලන්නේ ජුනි මාසේ ඔයාලට කොහොමද කියන එක ගැන සම්පූර්ණ විස්තරයක් අද වීඩියෝ එක අරන් එනවා. ඉතින් ඒත් එක මතක් කරනවා මගේ channel එකට අලුත් නම් ඔයා මේ වීඩියෝස් දකින්න පළවෙනි පාරට නම්
ඔයාලට පුළුවන් channel එක subscribe කරලා දිගටම එකතු වෙන්න මාත් එක්ක මෙයාගේ videos බලන්න කියලා. එහෙනම් වැඩි කතා නැතුව අද අපි video එකට යන්. අද අපි බලන්නේ ජුනි මාසය ඔයාලට කොහොමද කියලා. හරියට අදිරින් අපි බලමු ජුනි මාසය ගැන ඔයාලට මොන වගේ රීඩින් එකක්ද තියෙන්නේ කියලා. හරි. ඔන්න ඉතින් වීඩියෝ එකෙන් මුලින්ම කියන දේ තමයි ජුනි මාසය කියලා කියන්නේ ඔයාලට කතා කරන්න කෙනෙක් හම්බෙන මාසයක්, ඔයාව අහන් ඉන්න කෙනෙක් හම්බෙන මාසයක් කියන එක රීඩින් එක මුලින්ම කියනවා. විශේෂයෙන්ම අලුත් කෙනෙක් වෙන්න පුළුවන් මේක නේ. එහෙම නැත්නම් කාලයක් තිස්සේ දන්න කෙනෙක් මෙයාට අප්පාට ලං වෙන්න පුළුවන්. ඔයාගේ කතා අහන් ඉන්න. ඔයාට සමහරවිට ප්‍රශ්න තියෙන වෙන්න පුළුවන් මේ විදි ජීවිතේ. කාටවත් කියාගෙන බැරි ප්‍රශ්න වෙන්න පුළුවන් මේ දේවල්. එහෙම නැත්නම් කවුරු අහන් ඉන්න කෙනෙක් නැහැ ඔයාගේ හිතේ තියෙන දේවල්. ජුනි මාසයේදී ඔයාලට අනිවාර්යයෙන්ම කෙනෙක්ව හම්බ වෙනවා. ඔයාගේ හිතේ තියෙන දේවල් අහන් ඉන්න, ඔයත් එක්ක නිතරම කතා බහ කරන්න පුළුවන් කෙනෙක්. සමහරක් වෙලාවට ඔයාලට අලුත් යාළුවෙක් මුණ ගැහෙන්න පුළුවන් ජුනි මාසයේදී. එහෙම නැත්නම් අලුත් සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවන් ජුනි මාසයේදී. එහෙම නැත්නම් කෙනෙක් ගැන ක්‍රෂ් එකක් ඇති වෙන්න පුළුවන්. මේ ක්‍රෂ් එකක් ඇති වෙන කෙනාත් එක්ක ඔයාලට කතා කරන්න අවස්ථාවක් හම්බ වෙන්න පුළුවන් දිගින් දිගටම ජුනි මාසයේදී. මේ වගේ කතා කරන්න කෙනෙක්ව හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කෙනෙක්. ඒ වගේම ඔයා කියන දේවල් අහන් ඉන්න කෙනෙක්. නිතරම ඔයාගේ අදහස් වල ගැලපෙන කෙනෙක් මේ කෙනා. මෙයාගේ අදහසුත් ඔයාගේ අදහස් වලට ගොඩක් වෙලාවට ගැලපෙනවා. සමහරක් වෙලාවට මෙයා කාලයක් තිස්සේ දන්න යාළුවෙක්. ඔන්න යාළුකම් ටිකක් අලුත් වෙනවා ජුනි මාසයේදී. මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන් කියන එක රීඩින් එකෙන් කියනවා අනිවාර්යයෙන්ම. ඒ වගේම තමයි මේ ඔයාගේ අදහස් අනිත් කට්ටියට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන මාසයක් තමයි ජුනි මාසය කියලා කියන්නේ. සමහරක් කට ඔයාගේ හිතේ තියෙන දේවල් අනිත් කට්ටියට කියන්නේ නැහැ. මේක විශේෂ පුද්ගලයෙක්ට විතරක් නෙමෙයි ඔයාගේ පෞලි කට්ටියටවත්, ඔයාගේ යාළුවන්ටවත්, ඔයා ආදරය කරන කෙනාටවත්, ඔයාගේ රැකියා ස්ථානයේ ඉන්න කට්ටියට වෙන්න පුළුවන්. ඔයාගේ කැම්පස් එකේ කට්ටියට, ඔයාගේ පාසලේ ඉන්න කට්ටියට ඉතින් මේ වගේ අදහස් ප්‍රකාශ නොකරන කෙනෙක් නම් ඔයා වැඩිපුර සයිලන්ස් කෙනෙක් නම් ඔයාගේ හිතේ තියෙන දේවල් අනිත් කට්ටියට කියන්න පුළුවන් වෙන මාසයක්. ඔයා ටිකක් උද්‍යෝගිමත් වෙන මාසයක් කියන එක රීඩින් එකෙන් කියනවා. සමහරක් වෙලාවට ඔයාට හිතෙනවා කට්ටිය කතා කරද්දී ඔයාගේ අදහස් ප්‍රකාශ කරන්න, ඔයාගේ හිතේ තියෙන දේත් කියන නමුත් ඔයා මේ දේවල් කාලයක් තිස්සේ යටපත් කරගෙන හිතේ තියාගෙන ආපු කෙනෙක් නම් ජුනි මාසෙදී පුළුවන් නම් මේ තමන්ගේ අදහස් එළියට දාන්න. තමන්ගේ හිතේ තියෙන දේවල් අනිත් කටියත් එක්ක ෂෙයා කරගන්න. මම කියන්නේ හිතේ තියෙන හැම අදහසක්ම නෙමෙයි. සමහරක් දේවල් අපිට කියන්න බැරි දේවලුත් තියෙනනේ අපේ හිතේ. නමුත් කියන්න ඕනේ. නමුත් ඔයා නොකියන දේවල් අනිත් කටියත් එක්ක ෂෙයා කරගන්න, අනිත් කටියට ප්‍රකාශ කරනවාට පුළුවන් වෙන ජුනි මාසයේදී. ඊට අමතරව මම කලින් කිව්වා වගේ ස්පෙෂල් කෙනෙක් හම්බ වෙනවා. නිතරම කතා කරන්න පුළුවන් ජුනි මාසයේදී. ඒ වගේම තමයි මේ ජුනි මාසය කියලා කියන්නේ අලුත් නැවුම් බවකින් එහෙම නැත්නම් අලුත් විදිහට තමන්ගේ ජීවිතයේ දිහා ඔයා බලන මාසයක් වෙනවා. විශේෂයෙන්ම මේ අනවශ්‍ය බර පැත්තකින් තියලා සැහැල්ලුවෙන් ජීවිතයේ දිහා බලන මාසයක් තමයි ජුනි මාසය කියලා කියන්නේ. විශේෂයෙන්ම පහුගිය කාලේ ලොකු ස්ට්‍රෙස් එකකින් හිටපු කෙනෙක් නම් ඔයා ප්‍රශ්න හින්දා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ අනාගතේ ගැන ලොකු බයක් තියෙනවා ඔයාට. මේ වගේ ලොකු ස්ට්‍රෙස් එකකින් ඉඳලා ඔයාම තේරුම් ගනි ජුනි මාසයේදී මේ දේවල් ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. ප්‍රශ්න හැමෝටම එනවා. මේ දේවල් සාමාන්‍යයි. මම ටිකක් අලුත් විදිහට ජීවිතය දිහා බලනවා. ටිකක් වෙනස් විදිහට බලනවා. සමහරක් වෙලාවට ඔයා මෙච්චර කාලයකට ඔයා ඉස්සරහට යන්න ඕන කියලා හිතන් හිටපු පාත් එක පවා එහෙම නැත්නම් ඔයාගේ ගමන් මාර්ගය පවා වෙනස් කරන්න ඉඩ තියෙනවා ජුනි මාසයේදී. අලුත් වෙනවා සහ අලුත් විදිහට හිතන්න පටන් ගන්නවා ඔයාගේ ජීවිතය ගැන. ඒ වගේම ඔයාට ආදරය කරන මාසයක් වෙනවා ජුනි මාසය කියලා කියන්නේ. අනිත් කට්ටිය වෙනුවෙන් කැපවුණ කෙනෙක් නම්, තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් කැපවුණ කෙනෙක් නම් නිතරම ඔයා ආදරය කරන කෙනා නම් යාළු තරහ වෙන්නවත් එක්ක නිතරම ඔයාගේ පස්සෙන් ගිහලා යාව ආයෙත් යාළු කරගන්නවා. ආයෙ කාලය කැප කරනවා යාට. ඔයාගේ සමහරක් වෙලාවට ඔයා කරන්න ඉන්න වැඩ පවා ඔයාට අතපසු වෙනවා. ඔයා ආදරය කරන කෙනා හින්දා. එයාට ආදරය කරන්න ගිහලා යාව කෑ කරන්න ගිහම ජුනි මාසයේදී ටිකක් ඔයා තමන් ගැන හිතන මාසයක් වෙනවා. තමන්ට ආදරය කරන මාසයක් වෙනවා ජුනි මාසයේදී. ඉතින් මෙන්න මේ හේතුව හින්දාම ජුනි මාසයේදී ඔයාට ඔයාගේ ජීවිතය ගැන වටිනාකමක් ඇති වෙනවා. කලින් ඔයාගෙන ලොකු වටිනාකමක් දුන්නේ නැති කෙනෙක් නම්, ඔයාගෙන හිතපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයාට වටිනාකමක් දෙන මාසයක් තමයි ජුනි මාසය කියලා කියන්නේ. ඔයා කරුණාවන්ත කෙනෙක්, බොහෝ දුරට මේ වීඩියෝ බලන ඔයා කරුණාවන්ත කෙනෙක්. ඔයාට වැඩි අනිත් කට්ටිය ගැන හිතනවා. අනිවාර්යයෙන්ම මේක රීඩින් එකෙන් පෙන්නනවා එහෙම කෙනෙක් කියන එක. ඉතින් මෙන්න මේ தත්ත්වය ටිකක් වෙනස් වෙනවා කියන එක තමයි රීඩින් එකෙන් කියන්නේ ජුනි මාසයේදී. ඒ වගේ තමයි ජුනි මාසයේදී ඔයාගේ ජීවිතයේ තිබ්බ ලොකු ආර්ථික ප්‍රශ්නයක් විසඳගන්න කියන එක රීඩින් එකෙන් කියනවා. එහෙමත් නැත්නම් මේ ආර්ථික ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් හොඳම ක්‍රමය, හරිම ක්‍රමය
හොයාගන්න කියන එක රීඩින් එකෙන් කියනවා අනිවාර්යෙන්ම. බොහෝ දුරට මේ ආර්ථික ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවර කරගන්නයි කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. සමහරක් විට ඔයාගේ රැකියාවේ ප්‍රශ්නයක්, රැකියාව තුළ ඔයාගේ සැලරි එකේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ලොකු මුදලක් අවශ්‍ය වෙනවා ඊළඟ මාසය වෙද්දී. ඉතින් මේක ඔයා මේ දවස්වල හොයමින් තමයි ඉන්නේ. කොහොමද මේ මුදල හොයාගන්නේ කියලා කල්පනා කරනවා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන්. සමහරක් විට ඔයාට මුදල් අඩුපාඩුවක් තියෙනවා යම් දෙයකට. දෙයක් මිලදී ගන්න, එහෙම නැත්නම් යම් කාර්යයක් සිද්ධ කරන්න ඔයාට මුදල් අඩුපාඩුවක් තියෙනවා. ඉතින් මේ වගේ තියෙන මුදල් අඩුපාඩුවක් ආර්ථික ප්‍රශ්නයක් ඔයා බොහෝ දුරට සහ මුලින්ම එහෙම නැත්නම් සම්පූර්ණයෙන්ම ඉවර කරගන්නේ ජුනි මාසයේදී. එහෙමත් නැත්නම් ඒක විසඳ ගන්න පුළුවන් හොඳම ක්‍රමය සහ හරිම මාර්ගය හොයාගන්න ජුනි මාසයේදී. ඉතින් ආර්ථික ප්‍රශ්නයක් හින්දා පීඩාවට ලක් වෙලා ඉන්න කෙනෙක් නම් මේ විදිහට තමන්ගේ ජීවිතේ වැඩි හිතන්න එපා, කල්පනා කරන්න එපා. ඔයාගේ ආර්ථික ප්‍රශ්න ඉක්මනටම විසඳනවා කියලා තමයි අද විදිහෙන් කියන්නේ. ඒත් එකම තමයි මේ ඔයා ජීවිතේ යම් දෙයක් අතාරින්න හිතන් ඉන්නා නම් මේ වෙද්දි මේ වීඩියෝ එක බලන මොහොත වෙද්දී ඔයා ජීවිතේ මොකක් හරි දෙයක් අතාරින්න හිතන් ඉන්නවා නම් රීඩින් එකෙන් කියන තව පොඩි කාලයක් කොහොම ඉන්න ඔයාට තීරණයක් ගන්න නැතුව තව චුටි කාලයක් කොහොම ඉන්න වෙනවා. එහෙම නැත්නම් පොඩි කාලයක් කොහොම ඉන්න වෙනවා. මොකද ඔයා හදිස්සියලා දැන් තීරණයක් ගත්තොත් ගොඩක් දුරට ඔයා අතාරින දේ සම්බන්ධව පසු කාලිනව ඔයාට පසුතැවීමක් ඇති වෙන්න පුළුවන්. සම්බන්ධතාවයක් වෙන්න පුළුවන්, රැකියාව වෙන්න පුළුවන් අතාරින්න හිතන් ඉන්නේ. එහෙම නැත්නම් ඔයාගේ යාළු මිත්‍ර සම්බන්ධතාවයක් අතාරින්න හිතන් ඉන්න වෙන නැත්නම් පවුලේ කට්ටියව අතාරින්න හිතන් ඉන්න වෙන්න පුළුවන් සමහරක් විට. ඇති වුණු ලොකු ප්‍රශ්නයක් හින්දා. එහෙම නැත්නම් ඔයාලා ලැබෙන්න තියෙන දෙයක් ඔයා ලබා ගන්න නැතුව කමක් නැහැ, ඔකමට වැඩක් නැහැ කියලා අතාරින්න හිතන් ඉන්න වෙන්න පුළුවන්. අවස්ථාවක් අතාරින්න හිතන් ඉන්න වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ජීවිතේ මොකක් හරි දෙයක් අතාරින්න මේ වෙද්දි මේ වීඩියෝ එක බලන මොහොත වෙද්දි හිතන් ඉන්නවා නම් මං කියනවාට තව ටික දවසක් කොහොම ඉන්න ඔයාටම හිතේ සමහරක් වෙලාවට මේක අතාරින්න එක අපරාධයක් කියලා. එහෙම නැත්නම් ඔයා මේක වෙනස්ම විදිහකට මේ තීරණය ගන්න කියන එක රීඩින් එකෙන් කියනවා. ලොකු තීරණයක් ගන්නකොට ටික කාලයක් ඉන්න කියලා තමයි රීඩින් එකෙන් කියන්නේ. අවම වශයෙන් ජුනි මාසය ඉවරනකම්වත් ඔයා තීරණයක් නොගෙන ඉන්න එක වඩාත්ම හොඳයි කියන එක රීඩින් එකෙන් කියනවා. මොකද ඔයා සමහරකට මේ වෙලාවේ ගන්න ඉන්න තීරණය වැරදි වෙන්න පුළුවන්. ඔයාට හරි තීරණය මොකක්ද කියන එක මේ ජුනි මාසයේදී අවසාන කාලයේදී ඔයාටම තේරුම් යයි කියන එක තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ වගේම ජුනි මාසයේදී ඔයා ගොඩක් ලස්සන වෙනවා, පැහැපත් වෙනවා කියන එක රීඩින් එකෙන් කියනවා. මොනේ පිම්පල්ස් යම් තියෙන කෙනෙක් නම් ආ ජුනි මාසෙදී ගොඩක් මේ දේවල් අඩු වෙයි. ඔයාගේ පෙනුම ටිකක් වෙනස් වෙන මාසයක්. ස්ට්‍රෙස් එක අඩු හින්දා අලුත් විදිහට ජීවිතය ගැන හිතන හින්දා සමහරක් වෙලාවට ඔයාගේ මේ ශරීරේ පෙනුමත් වෙනස් වෙන්න පුළුවන් කියන එක රීඩින් කියලා. මොකද දැන් ගොඩක් ස්ට්‍රෙස් වුණාට පස්සේ කල්පනා කරද්දි සමහරක් වෙලාවට ඔළුවේ ගැක්කුම ඇති වෙනවා, කොණ්ඩේ යනවා සමහරක් කට්ටියට, පිම්පල්ස් දාන සමහරක් කට්ටියට මේ ස්ට්‍රෙස් එකකින් හින්දා කල්පනා කරන එකින්ද. ඉතින් මෙන්න මේ තත්ත්වයෙන් මිදෙනවා වගේම ඔයා ටිකක් ලස්සන වෙනවා, කැපී පෙනෙන පුද්ගලයෙක් වඩපත් වෙනවා කියන එක රීඩින් එකෙන් කියනවා. ඒ වගේම තමයි මේ ඔයා ගර්ල් කෙනෙක් නම් මේ වීඩියෝ එක බලන්න. බොහෝ දුරට ජුනි මාසයේදී ඔන්න ඔයාට ප්‍රපෝසල් එන්න පුළුවන් අනිත් කට්ටියගෙන්. ආස්ක් අවුට් කරන්න පුළුවන් අය කට්ටිය. මේ විදිහ සම්බන්ධතාවයක් තිබ්බත් ඔයන් ආස්ක් අවුට් කරන්න පුළුවන්. මොකද ඔයාව ටිකක් වැඩිපුර කැපී පෙනෙන මාසයක් තමයි ජුනි මාසය කියලා කියන්නේ. ඒ වගේම ඔයාගේ පෙනුම වෙනස් වෙන මාසයක්, ටිකක් ලස්සන වෙන මාසයක්. ඉතින් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න කියන එක මතක් කරන අලුත් දෙයක් පටන් ගන්න, අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්න හිතන් ඉන්නවා නම් මේක ප්‍රයෝජනවත්. ඔයාගේ පෙනුම අනිවාර්යයෙන්ම හරි අමුතු විදිහේ ප්‍රසන්න පෙනුමක් ඔයාට ජුනි මාසයේදී අනිවාර්යයෙන්ම ලැබෙනවා කියන එක තමයි රීඩින් එකෙන් කියන්නේ. ඒ වගේම ටිකක් කේන්ති යන මාසයක් කියන එක රීඩින් එකෙන් කියනවා. මේ කේන්ති ගිහිල්ලා අනිත් කට්ටියට කියන දේවල් ඉඳන් අනිත් කට්ටිය හිතට දෙන්න පුළුවන්. පොඩ්ඩක් පරිස්සම් වචන පාවිච්චි කරන්න කියලා පොඩි ඇඩ්වයිස් එකක් තියෙනවා ජුනි මාසයේදී. ඒ වගේම අපි ආදරේ පැත්තට ආවොත් ජුනි මාසය කියලා කියන්නේ ආදරය පිළිබඳව, ඔයාගේ ආදර සම්බන්ධතාවය පිළිබඳව ටිකක් අලුත් විදිහට හිතන මාසයක්. ඔයා වෙනස් විදිහට හිතන මාසයක්, අලුත් විදිහට හිතන මාසයක්. සමහරක් විට ඔයාට තේරෙන්න පුළුවන් මෙච්චර කාලයකට තමන් ආදරේ කරපු කෙනාට කරලා තියෙන වැරද්දක්. සමහරක් වෙලාවට ඔයා එයාට අනවශ්‍ය විදිහට දෝෂාරෝපණය කරලා තියෙන වෙන්න පුළුවන්. ඒ කියන්නේ අනවශ්‍ය දේවල් වලට එයාට බැනලා තියෙන වෙන්න පුළුවන්. එයාව හිර කරලා නීති දාලා තියෙන වෙන්න පුළුවන් මේ වෙද්දි. ඔයාට සමහරක් වෙලාවට මේ දේවල් තේරුම් යන මාසයක් වේ ජුනි මාසය කියලා කියන්නේ. ඔයාගේ අඩුපාඩු තේරෙන මාසයක් වේ සම්බන්ධතාවය තුළ ජුනි මාසය. එහෙනම් පොඩ්ඩක් සම්බන්ධතාවයේ දිහා අලුත් විදිහට බලන්න. ඔයාගේ ජීවිතයේ දිහා අලුත් විදිහට බලනවා වගේම තමන්ගේ සම්බන්ධතාවය දිහා චුට්ටක් අලුත් විදිහට බලන්න කියන එක රීඩින් කියන කොහොමද ඔයාගේ ජීවිතයේ දිහා අලුත් විදිහට බලද්දී ඔයාට ඔයාගේ අඩුපාඩු විශේෂයෙන්ම පේන්න ගන්නවා ජුනි මාසයේදී. සම්බන්ධතාවය අලුත් වෙනවා, නැවුම් වෙනවා, අලුත් විදිහට පටන් ගන්නේ. සමහරක් වෙලාවට කියයි ඔය දෙන්න මේ විදිහ ආදරය කරනවා නම් පරම දේවල් අමතක කරලා අලුත් විදිහට සම්බන්ධ පටන් ගමු කියන වචනය ජුනි මාසයේදී ඇහෙන්න පුළුවන් ඔයාගේ සම්බන්ධතාවය තුලින්.
මේ සම්බන්ධතාවයක් නැති සිංගල් කෙනෙක් නම් ඔන්න ඔයා කැපී පෙනෙන මාසයක් ඉඳන් ඔයාට අලුත් ආදර සම්බන්ධතාවයක් ඇති කරගන්නත් අවස්ථාවක් තියෙනවා. ඒත් එක්කම ex boyfriend ex girlfriend කතා කරනකම් බලන් ඉන්න කෙනෙක් නම් ඔයාට කියන්න තියෙන්නේ එයා කතා කරන්න පුළුවන් ජුනි මාසයේදී. නමුත් මම හිතනවා ඔයාට අලුත් සම්බන්ධතාවයක් පටන් ගන්නත් අවස්ථාවක් තියෙනවා කියන එක ජුනි මාසයේදී. no contact situation එකක ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ජුනි මාසයේදී කතා කරන අවස්ථාව ලැබෙනවා. එයාත් එක්ක බොහෝ දුරට කෝල් එකක් ගනි, මැසේජ් එකක් ගනි ඔයාට, මැසේජ් එකක් දායි ඔයාට. no contact situation එකක නම් ඉන්නේ මේ විදිහව ආදරය කරන කෙනා තරහ වෙලා නම් ඉන්නේ ඔන්නේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙන ජුලි මාසයේදී. ඒ වගේම හිතේ ක්‍රෂ් එකක් ඉන්නවා නම් ඔන්න ඔයාලට කියන්න තියෙන්නේ එයාගේ ආකර්ෂණයත් ඔයාලට වැඩිපුර ලැබෙන මාසයක් තමයි ජුලි මාසය කියලා කියන්නේ. ජුලි මාසය ගත්තොත් ආදරය කරන කට්ටියගේ ආදර සම්බන්ධතා අලුත් වෙන, හැඟීම් අලුත් වෙන, ඒ වගේම පෙනුම වෙනස් වෙන හින්දා ලැබෙන ආකර්ෂණය අලුත් වෙන මාසයක් තමයි ජුලි මාසය කියලා කියන්නේ. ඒ වගේම වෙනදට වැඩි ගොඩක් උද්‍යෝගයෙන් හරි උමනාවෙන් දේවල් කරන සහ තමන් වැඩ කටයුතු කරන මාසයක් තමයි ජුලි මාසය කියලා කියන්නේ. ඔයා කලින් ටිකක් කම්මැලි කමෙන් හිටපු කෙනෙක් නම් මේ ෆෝන් එක නිතරම යූස් කරපු කෙනෙක් නම් නිතරම ස්ක්‍රෝලින් කරපු කෙනෙක් නම් ඔනේ ඒ දේවල් චුට්ටක් අඩු වෙයි. සම්පූර්ණයෙන්ම අඩු වෙලා යන එකක් නෑ. චුට්ටක් අඩු වෙලා ඔයා ටිකක් තමන්ගේ වැඩවලට ફોකස් කරන මාසයක් වෙයි කියන එක රීඩින් කියන මේ වගේ තමයි මේ අධ්‍යාපනය ලැබෙන කෙනෙක් නම් ඔයාට මේ මොබයිල් ෆෝන් එකෙන් ගැලවෙන්න විදියක් නැත්නම් සමහරකට ඔයා මෙසේජ් කරන කට්ටියත් එක නැත්නම් මේ ස්ක්‍රෝලින් කරනවා, ගේම්ස් ප්ලේ කරනවා. ඔයාත් දන්නා මේක මේ වෙලාවේ මේ ෆෝන් එක යූස් කරන එක වැරදි සහ මේක නවත්ත ගන්න ඕනේ කියන එක ඔයාත් දන්නා. නමුත් ඔයාට මේක නවත්ත ගන්න ක්‍රමයක් නැත්නම් ජුලි මාසෙදී මම හිතනවා මේක ඔටෝමැටිකලි ඔයා විසින්ම මේක නවත්ත ගනී කියන එක. මේ ෆෝන් එක වැඩිපුර යූස් කරන කෙනෙක් නම් ෆෝන් එකෙන් ඈත්තර වගේ අධ්‍යාපන කටයුතු වලට ටිකක් වැඩිපුර අවධානය දෙයි කියන එක තමයි රීඩින් එකෙන් පෙන්නන්නේ. ඒත් එක්කම මේ වෙද්දි රැකියාවක් කරන වයසේ ඉන්න කෙනෙක් රැකියාවක් නැහැ නමුත් රැකියාවක් කරන්න ඕනේ කියලා හිතන් ඉන්න කෙනෙක් නම් ජුනි මාසෙදී try කරන්න ඕය අනිවාර්යයෙන්ම. අවස්ථාව ලැබෙන මාසයක් ජුනි මාසය කියලා කියන්නේ. එතකොට මේ රැකියාව අවස්ථාවත් ඔයාගේ ජීවිතේ අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ විදිහට රැකියාවක් කරන්න ඕනේ කියලා හිතන් ඉන්න කෙනෙක් නම් try කරන්න අනිවාර්යයෙන්ම ඔයාලට සුදුසු රැකියාවක් හම්බෙන්න පුළුවන් කියලා පෙන්වන්න කරනවා රීඩින් එකෙන්. ඒ වගේම තමයි හදිසි ජයග්‍රහණයක් ඔයාලට ලැබෙන්න පුළුවන් ජුනි මාසයේදී. මේ සමහරක් වෙලාවට ඔයා කාලයක් තිස්සේ ඔයා ඉල්ලපු දෙයක් වට ලැබීම වෙන්න පුළුවන්. ඔයා බලාපොරොත්තු වෙන හිටපු අවස්ථාවක් වට ලැබීම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කාලයක් තිස්සේ ඔයා කියපු දෙයක් හරි කියලා කවුරු කෙනෙක් පිළිගත්ත දෙයක් වෙන්න පුළුවන් මේ හදිසි ජයග්‍රහණය. එහෙමත් නැත්නම් ඔයා ස්පෝර්ට් කරන කෙනෙක් නම් මේ ස්පෝර්ට් වලින් ලැබෙන ජයග්‍රහණයක්. එහෙම නැත්නම් ඔයා කරපු මොකක් හරි දෙයක ජයග්‍රහණයක්. සරලවම කිව්වොත් ජයග්‍රහණයක් ලැබෙන මාසයක් ජුනි මාසයේ හදිසි ජයග්‍රහණයක්. සමහරකට කාලයක් තිස්සේ තමන් කරගෙන ආපු දේවල් වල ජයග්‍රහණයක් වෙන්න පුළුවන් මේ දේ. ඒත් එක්කම තමයි මේ රීඩින් එකේ කියනවා විදේශගත වෙන්න හිතන් ඉන්න කෙනෙක් නම් එනත විදේශගත වෙන්න උත්සාහ කරන කෙනෙක් නම් ඔයාලට සුබදායක පණිවිඩ සුබදායක ආරංචි ලැබෙයි ජුනි මාසයේදී අනිවාර්යෙන්ම. විදේශගත වෙන්න හිතන් ඉන්න කෙනෙක් නම් ඔයා try කරනවා. try කරන එක නවත්තන්න එපා. ඔයාට එක ක්‍රමයක් මිස් වුණොත් ඔයාලට තව ක්‍රමයක් හම්බෙන්න පුළුවන්. අනිවාර්යෙන්ම විදේශගත වෙන කෙනෙක්ට එයා ටිකක් වැඩිපුර මොටිවේට් වෙන මාසයක් ජුනි මාසය කියන්නේ. එයාට සුබදායක ආරංචි ලැබෙන මාසයක්. එක අවස්ථාවක් නැතිනම් තව අවස්ථාවක් ගැන දැනගන්න මාසයක් තමයි ජුනි මාසය කියලා කියන්නේ. එහෙනම් විදේශගත වෙන හිතන් ඉන්න කෙනෙක් තමයි ඔයා අනිවාර්යෙන්ම මේ තමන්ගේ විදේශගත වීම ගැන වැඩි අවධානයක් දෙන්න. ෆෝන් එක ළඟම තියාගෙන සමහරකට මැසේජස් එන්න පුළුවන් මේ විදේශගත වීම සම්බන්ධ. කෝල් එන්න පුළුවන් ඔයාට ඒජන්සි වලින්. එහෙම නැත්නම් ඔයාගේ වීසා ප්‍රොසෙස් එක ඔන්න කම්ප්ලීට් වෙලා කියලා ඔයාට මැසේජ් එකක් කෝල් එකක් එන්න පුළුවන්. ඉතින් මේ ෆෝන් එක නිතරම ළඟ තියාගන්න එක ටිකක් මතක් කරගන්න. නැත්නම් ඔයාට ඒ chance එක පවා මිස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ දැන් ගොඩක් වෙලාවට මේ නිදාගන්න යද්දී විශේෂයෙන් මේ මං කියන්නේ බොයිස්ලට අදාළ වෙන දෙයක්. නමුත් ගර්ල්ස්ලටත් මේ දේ අදාළ වෙයි කියලා මම හිතනවා. නිදාගන්න යද්දී ඔළුවේ ප්‍රශ්න ගණනාවක් තියාගෙන කල්පනා කරලා පැය ගාණක් ගියාට පස්සේ නිින්දට යන කෙනෙක් තමයි. නිදාගන්න යන්නේ සමහරක් වෙලාවට අපි නිකන් හිතමු රෑ 10ට වගේ නිින්දට යන්නේ. නමුත් රෑ 1 විතර නිකන් ඔයා කල්පනා කරලා තමයි නිදාගන්නේ. ඉතින් මේ වගේ තමන්ගේ ප්‍රශ්න ගැන නිතරම කල්පනා කරන කෙනෙක් නම් නිින්දට යද්දී සෝබර නිින්දක් නැති කෙනෙක් නම් ඇත්තටම ඔයාගේ ජීවිතේ අනිවාර්යයෙන්ම ඔයාට ඒ දේ ලැබෙනවා. සෝබර නිින්දක් ලැබෙනවා ජුනි මාසයේදී. ලැබෙනවා කියලා කියන්නේ ඔයාගේ ප්‍රශ්න පොඩ්ඩක් පැත්තකින් තියන්න පුළුවන් විදිහට ඔයා මනස හදා ගන්නවා. සමහරකට ඔයාගේ තියෙන ප්‍රශ්න ඔක්කොම ජුනි මාසෙදී ඉවර වෙන්නේ නැති වෙයි. ප්‍රශ්න කිහිපයක් වෙන්න පුළුවන් ඉවර වෙන්නේ. නමුත් ඔයා යථාර්ථයේ තේරුම් අරගෙන
ප්‍රශ්න එක චුට්ටක් පැත්තකින් තියලා ඔයාගේ ජීවිතේ ඔයාගෙන අවධානය දී සහ ඔයා මේ සුබර නින්දක් ලබා ගැනීම කියන එක තමයි රීඩින් කියන්නේ සරලවම. සමහර කට්ටිය කියන නිදා ගන්න විදිහක් නැහැ ප්‍රශ්න ඔළුවේ තියෙද්දි කියලා. ඉතින් මෙන්න මේ தත්ත්වය වෙනස් වෙනවා කියලා තමයි කියන්නේ. ඒතෙම තමයි මේ වෙද්දී ඔයා ලොකු අසනීප තත්ත්වයකින් පීඩා විඳින කෙනෙක් නම් ඒක සමහරවිට ශරීර අභ්‍යන්තරයේ තියෙන දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශරීරයට පිටතින් තියෙන මොකක් හරි අනතුරක් සිදු වුණ දෙයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට බෝන මොකක් හරි රෝගයක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ අසනීප තත්ත්වයකින් මේ දවස්වල ටිකක් පීඩා විඳින කෙනෙක් නම් මේ තත්ත්වය යම් තාක් දුරට වෙනස් වෙනවා. හොඳ අතර හැරෙන සුව අතර හැරෙනවා ජුනි මාසයේදී. ඒ වගේම මේ ලෙඩ රෝග සඳහා ඔයාලට මේකේ මුදල් අවශ්‍ය නැහැ. මුදල් අවශ්‍යතාවයක් තියෙනවා නම් Tamanට වැළඳලා තියෙන රෝගයකට මේ බෙහෙත් ගන්න එහෙම නැත්නම් ට්‍රීට්මන්ට් කරන්න ඔයාලට මුදල් අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒ මුදල් ඔයාලට ජුනි මාසයේදී අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා රීඩින් එකෙන් කියනවා. ඉතින් මේ වගේ දේවල් කිහිපයක් තමයි අද රීඩින් එකෙන් කියන්න තියෙනවා වගේ ජුනි මාසය ගැන. මීට අමතරව ඔයාලට පුළුවන් ආගේ පෞද්ගලික ප්‍රශ්න ගැන මගෙන් පර්සනල් රීඩින් එකක් ලබා ගන්න. ඔය පේන අපේ WhatsApp මැසේජ් එකක් දාන්න කියලාත් මතක් කරනවා. මැසේජ් එකක් දාලා පුළුවන් වෙලාවක් වෙන් කරගන්න. එහෙනම් නැවත වරක් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි හමුවට එනකන් ඔයාලා හැමදෙනාටම සුවදායි සතියක් ප්‍රාර්ථනා කරනවා.